හෙලෝ ඔයගලන්ට කොහොමද? ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඒ වගේම අද මේ වීඩියෝ එක අලුතෙන් බලන කෙනෙක් නම් ඔයාව අපේ සෙල්තියාරිය YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. උදේම මම මේ ඇවිල්ලා ඉන්නේ සුපර් මාකට් එකට. අද මම රස කෑමක් හදන්න යනවා. ඔයගොල්ලෝ thumbnail එකේ දකින්න ඇතිනේ මොකද්ද කියලා. ඉතින් ඒකට අවශ්‍ය කරන අඩුපාඩු බඩු ටිකක් ගන්න තමයි මම මේ ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ කලින් මං ගත්ත බඩු වගයක් ගෙදර තියෙනවා. ඒකට අඩු වෙච්ච බඩු වගයක් තියෙනවා. ඔය කෙහෙල් ගොල වගේ දේවල් එහෙම කලින් ගෙදර ගෙනල්ලා තියාගන්න බෑ. ඒවා මැලවෙනවානේ. ඉතින් ඒක නිසා අද මං ලන්ච් රයිස් එක හදන දවසේ තමයි උදෙන්ම ගිහිල්ලා මේ බඩු ටික අරගත්තේ. ඉක්මනට බඩු ටිකත් අරගෙන මං ගෙදර ඇවිල්ලා ඔන්න යන්න පටන් ගත්තා. ඉස්සෙල්ලාම මම කරන දේ තමයි ඔය ලූණු, අමු මිරිස්, කරපිංචා අනම්මන ඔය කපා ගන්න දේවල් ටික ඉස්සෙල්ලාම කපා ගන්නවා. ඉතින් මට අද ඕන වෙනවා ginger garlic paste එක. ඒකත් මං ඉස්සෙල්ලාම හදා ගන්නවා. ඒ අතරතුරේදී මගේ හස්බන්ඩ් මං උයනකොට ඉතින් අපි දෙන්නට බොන්න මොනවා හරිත් හදනවා. මෙයා අද හැදුවේ watermelon juice එකක්. ඉතින් මේ දවස්වල සමයක හින්දා අපි ඉතින් මේ වගේ දේවල් නිතර බොනවා. මේකත් ඇත්තටම මාරම රහයි. ඒ වගේම ඇඟ හොඳටම ෆ්‍රෙෂ් වෙනවා. ඉතින් මෙයා අද watermelon juice එක නම් හැදුවේ fresh milk උත් දාලයි. ඒත් ඉතින් රස හොඳයි. කොහොමත් මගේ හස්බන්ඩ් ගොඩක් කැමති එක විදිහේ කෑම ජාති වලට එහෙම. ඉතින් යාගේ වැඩේ ගෙදර ඉන්න දවසට මොනවා හරි හදලා මේ විදිහට මටත් ගෙනත් දෙනවා. ඉතින් මාත් එයා වෙනුවෙන් එක දේවල් හදනවා. ඉතින් අදත් ඒ වගේ නිවාඩු දවසක්. අද මං හදන්නේ ස්පෙෂල් කෑම එකක්. අපි බලමු මේක ලස්සනට රසට එයිද කියලා. ඉතින් ඔයගොල්ලෝ බලාගෙන ඉන්න. ඔයගලන්ට try කරන්න පුළුවන්. මේක ඉතින් බිබී ඉන්න බෑ වෙලා යනවා. ඉතින් මම බොන ගමන් මගේ වැඩ ටික පටන් ගන්නවා. මං ඉස්සලාම අල ටික සුද්ධ කරලා ඒ ටික කපලා ලිපේ තියා ගන්නවා. එතකොට ඒක තැම්බෙන ගමන් මට තවත් මොකක් හරි වැඩක් කරගන්න පුළුවන්. ඒ අතරතුරේදී ඉතින් මගේ හස්බන්ඩ් උත් ඇවිල්ලා එක ඒවාට මට උදව් කරනවා. දැන් මෙයා කරන්නේ දැන් මේ ජූස් හදපු බඩු ටික හොදලා දෙනවා මට. ඉතින් ඒ ටික හොදලා කරලා කබඩ් එකට එහෙම දාලා එයා මට ඒ වගේ සහයෝගයන් තමයි ලබා දෙන්නේ මේ වගේ වැඩ කරන වෙලාවට. ගොඩක් වෙලාවට හොදන වැඩවලට එයා එනවා. දැන් මම පොතු අරගත්ත අල ටික හොඳට හොදලා ඒවා කෑලි වලට කපලා ලුණු ටිකකුත් දාලා ලිපේ තියෙනවා. මේක මට ඕන වෙන්නේ කට්ලට්ස් හදන්න. එතකොට මට ලුණු ටික ඔක්කොම කපලා ඉවරනාට පස්සේ මේ ටික තැම්බිලා ඉවර වෙයි. එතකොට මට කට්ලට්ස් වලට හරියන පේස්ට් එක හදා ගන්න පුළුවන්. මං අල තම්බද්දී ලුණුයි කහයි දෙකම දානවා. දැන් ඉතින් මම ඒක තැම්බෙන්න තියලා දැන් මම මේ හදන්නේ බත් එක උයා ගන්නයි. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝත් හදලා බලන්න. ඇත්තටම මේක ගොඩක් රසයි. මම ඉස්සලාම ඔලිව් ඔයිල් ටිකක් දාලා ඊට පස්සේ මම බටර් ටිකක් දැම්මා. ඊට පස්සේ ඒක රත් වෙගෙන එනකොට අපිට අවශ්‍ය කරන මේ වගේ ලූණු අනම්මනන් දේවල් ටිකක් දා ගන්න පුළුවන්. ඉතින් මම කරපිංචයි, අමු මිරිසුයි, බේ ලීෆ් එකකුයි, කුරුඳු පොතු කෑල්ලකුයි තමයි දාගන්නේ. ඉතින් මේ ටික හොඳට රන්වන් පාට වෙනකම් බැද ගන්නවා. ඊට පස්සේ තව දෙයක් එකතු කරගන්න ඕනේ. ඒකට මට ඉස්සලාම ලුණු ටික බැදිලා ඉන්න ඕනේ. නැත්තම් අපි දැන් මේ දාගන්න ginger garlic paste එක කර වෙනවා. ඊට පස්සේ ඒකේ අර රහ නැති වෙලා වෙනම කර රහක් එන්න පුළුවන් හින්දා මං ඉස්සලාම ginger garlic paste එක දාන්නේ නැහැ. අපි ගන්න හාල් ප්‍රමාණයට ගැළපෙන විදිහේ ලුණු ටිකක් එහෙම දාගෙන මේකට මම අවශ්‍ය ප්‍රමාණයට වතුරක් දාගෙන තමයි කහ ටිකක් එකතු කරගන්නේ. මොකද මං ඉස්සලාම කහ දැම්මේ නැත්තේ. ඒක මම මේ අත්දැකීමෙන් මම දැකලා තියෙන දෙයක්. කහ ටික නිකන් කර වෙනවා වගේ වෙනවා. ගොඩක් වෙලා අපි ඒක තෙලින් බැද තියෙද්දි නැත්තම් ඒකේ පාට එහෙම නැති වෙන්නත් පුළුවන්. බත් එක ඉදන අතරතුරේදී මං කජු මාළුව හදාගන්න තමයි හදන්නේ. ඉස්සලා මම මේක පෙඟෙන්න තියනවා වතුර චුට්ටක් දාලා. ඒ වගේම ග්‍රීන් පීස් උත් මම මේකට එකතු කරගන්නවා. මොකද මේ දෙක එකට දාලා යුවහම රසයි. ඉතින් අද මගේ මෙනු එකට මෙන්න මේ වගේ එකකුත් ඇත්තටම හොඳටම මැච් වෙනවා. ඉතින් ඒක නිසා තමයි මම මේකත් හදන්න ගත්තේ. දැන් නම් බත හොඳයි. තව චුට්ටක් වතුර තියෙනවා. තව පොඩ්ඩක් තියලා ගත්තාම මේක හරියටම කුක් වෙනවා. ඊට පස්සේ මම කට්ලට්ස් හදන්න අවශ්‍ය කරන මෙන්න මේ වගේ ලුණු ටික හොඳට බැදගෙන කරගෙන අල එකත් එකට මික්ස් කරගත්තා. ඒ අතරතුරේදී බිත්තරත් බැදෙන්න තිබ්බා. මොකද බිත්තර කන්නේ මම ගෙදර සාමාන්‍යයෙන් මම චිකන් වගේ දේවල් කන්නේ නැති නිසා.
මේකත් ඇතරම හරුම ආස හිතන වැඩක් කට්ලට්ස් හදනවා කියන එක මට නම්. ඉතින් කට්ලට්ස් ටිකකුත් වැඩි වෙන්න හැදුවා අපි දෙන්නට. ඇත්තටම ඩුබායි ඉන්න කෙනෙක් නම් ඔයත් ඒ වගේම කොහේ රටක ඉන්න කෙනෙක් වුණත් ඔයාට කල් තියාගන්න පුළුවන් ඉතිහේ කෑම බීම. ඒ කියන්නේ අපි වැඩට යනවනේ ගොඩක් වෙලාවට රටවල ඉන්න මිනිස්සු ගොඩක් වෙලාවට රස්සාවල් කරනවා. ඉතින් ඔයගොල්ලන්ට පහුවෙනිදාට එහෙමත් කෑම එකක් අරන් යන්න ඕනේ නම් මෙන්න මේ වගේ ලම්ප් රයිස් හදාගන්න එක හොඳයි. මොකද ඒක නරක වෙනවා අඩුයිනේ. නරක වෙන චුට්ටක් කල් යනවා. ඒක නිසා ඔයාලට මේක තියාගෙන කන්න පුළුවන්. ඉතින් මම හෙට වැඩට යන්නත් එක්ක තමයි වැඩට යද්දි අරන් යන්නත් එක්ක තමයි මේ ලම්ප් රයිස් එක හදාගන්නේ. දැන් නම් ඔන්න බලන්න කට්ලට්ස් ටික නම් නියමෙටම ආවා. ඔන්න මේක හදන වෙලාවේදී කාට හරි මේක කන්න ආස හිතනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයගලන්ට හිතන දේ මොකද්ද කියලා. අනිත් එක මේක හදන්න එච්චර අමාරු නෑ. උයන්න ආසයි නම් ඔයාට ගෙදර අයගෙනුත් උදව් අරගෙන මේ වගේ කෑම වේලක් හදලා දෙන්න පුළුවන් ගෙදර ඉන්න දවසකට. ඉතින් අතරම ගොඩක් රසයි. ඉතින් කඩෙන් කනවට වඩා අපිට ෂුවර් අපි ගෙදර හදලා කද්දී අපි දාන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා අපි දන්නවා. අලුත් තෙල් පාවිච්චි කරන්න කියලා අපි දන්නවා. මේ වගේ දේවල් නිසා අතරම සෞඛ්‍ය ආරක්ෂිතව අපිට අපේ කෑම ටික කන්න පුළුවන්. ඉතින් බලන්නකො මං හදාගත්ත ලම්ප් රයිස් එක. ඒකයි ඒකට අවශ්‍ය කරන කෑම ටිකයි. වම්බුඩු මෝචුවකුයි චිලි පේස්ට් එකකුත් පරිප්පුවකුත් මං හදාගත්තා. ඒකේ වීඩියෝස් මට අරන් එන්න බැරි වුණාට. දැන් නම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ මේ කෑම ටික කාලා රහ බලන්න. ඇත්තටම ඉතින් පෙනුමෙන් නම් පේනවා ගොඩක් රහයි කියලා. ඒ වගේම මම හෙට වැඩට ගෙනියන්නත් කෑම දෙකක් බෙදා ගන්නවා. ඊට පස්සේ අපිට මේක මේ විදිහටම කෙහෙල් කොලෙම ඔතලා ෆ්‍රිජ් එකේ දාන්නයි තියෙන්නේ. ඊට පස්සේ වැඩට ගියාම ඔයාලා වැඩ කරන තැන මොකක් හරි මයික්‍රෝවේව් oven එකක් වගේ තියනවා නම් අපිට මයික්‍රෝවේව් දාලා මේක රත් කරගෙන ආපහු කන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද අපේ ගෙදර මෙන්න මේ රසමලස ලම්ප් රයිස් එක හදාගත්තේ. ඉතින් ඒක එච්චර අමාරු වැඩක් නෙමෙයි. ඔයගලන්ටත් ආස හිතෙනවා නම් ගෙදර හදන්න පටන් ගන්න පුළුවන් දැම්මම. දැන් ඔයගොල්ලෝ මේ කෑම එක හදන්න පටන් ගන්න හිතුනොත් මටත් කමෙන්ට් එකක් දාන්න. අපි දෙන්න හදපු ලම්ප් රයිස් එක. ඉතින් ඇත්තටම මගේ හස්බන්ඩ් තමයි මම මේක හැදුවේ. මොකද එයා හරි ආසයි එක එක විදිහේ කෑම කන්න. ඉතින් ඒකෙන් හින්දා මම එයා වෙනුවෙන් තමයි අද මගේ දිවාට දවසේ ස්පෙෂල් කෑම එකක් හැදුවේ. දැක්කාම කන්න හිතෙනවා. සුපිරියකට හදලා තියෙනවා. කලා බලන්න කොහොමද කියලා. කට්ලට් එක කාලා බලන්න. හොඳයි. සුපිරිනේ. අතරම මාරු. මාත් කාලා බලන්න ඕන. දැකීමෙන් හොඳයි. ගොඩක් රහයි. මම චිකන් නැතුව කැව්වේ. මම දැන් චිකන් දාලා කන්න ඕන බලන්න. හොඳයි නේ? රසයි. සුපිරි. රසයිද? amazing. මං ගෙදර ඉන්න දවසකට අනිවාර්යයෙන්ම එයා වෙනුවෙන් එයා සතුටු හිතන විදිහේ කෑම වේලක් හදලා දෙනවමයි. මං හරි ආසයි මං කරන මේ පුංචි පුංචි වැඩවලින් මගේ ළඟම ඉන්න මගේ ආදරණීයයන් සතුටින් ඉන්නවා දකින්න. සමහරක් වෙලාවට අපිට ඒගොල්ලෝ නොකියුවට ඒගොල්ලෝ ගොඩාක් අපි වෙනුවෙන් කැපකිරීම කරනවා. ගොඩාරියක් මහන්සි වෙනවා. ඒක නිසා අපිත් ඒගොල්ලෝ වෙනුවෙන් පුංචි දෙයක් හරි කරන්න අමතක කරන්න හොඳ නැහැ. අපේ YouTube channel එකට එකතුලා ඉන්න ඔයගොල්ලන්ටත් අපි ගොඩක් ආදරෙයි. ඉක්මනටම අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.